මුදල් වර්ධනය කරගන්න පෝෂණය, අධ්‍යාපනය, ප්‍රීතිමත් පවුල් පරිසරය කියන සාධක අවශ්‍ය බව විද්වතුන්ගේ මතය වෙලා තියෙනවා. ඇත්තටම බැලුවොත් ඒ දේවල් අවශ්‍ය බව පැහැදිලි වෙනවා. මොකද පෝෂණය අඩු නැත්නම් පෝෂණ ඌනතා සහිත පවුලකට බොහෝ වෙලාවට ලෙඩ රෝග ඉක්මනින් වැළඳෙන්න පුළුවන්. ඉතින් මේ ලෙඩ රෝග හැදෙනවා කියන්නේ මුදල් උත්පාදනය නැති වෙනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් වියදම වැඩි වෙනවා. එතකොට මුදල කළමනාකරණය කර ගැනීමට අපහසු වෙනවා. හිටි ගමන් ලෙඩ රෝගත් එක්ක රෝහල්ගත වෙන්න නැත්නම් වෛද්‍යවරුන් මුණ ගැහෙන්න යන්න අවස්ථාව වෙනකොට. ඒ වගේම තමයි අධ්‍යාපනය නැති කෙනෙකුට නැත්නම් අධ්‍යාපනය ලබාගෙනම නැති සමහරට මේ කළමනාකරණය ගැන අධ්‍යාපනයක් නැති කෙනෙකුට වඩාත්ම බලපානවා. කොච්චර ලොකු මුදලක් ලැබුණත් මේක කළමනාකරණය කරගෙන වියදම් නොකිරීම නිසා අද කෝටියක් හම්බුණත් සමහරවිට සතියකින් දෙකකින් නැත්නම් මාස 3-4කින් මේ සල්ලි ඔක්කොම වියපැහැදම් කරගන්න පුළුවන්. නැවත මුදල් ලැබෙන විදිහක් සකස් කරගන්න නැතුව. ඉතින් මේවා අපිට පුවත්පත් වලින්, රූප වාහිනියෙන්, ගුවන් විදුලියෙන් වගේම සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්න පුළුවන් වෙනවා මේ වගේ අවස්ථා. ඒ වගේම තමයි නිවසේ නැත්නම් පවුලේ පවුල් පරිසරය සොඳුරු නැත්නම් යහපත් එකක් නොවෙනවා නම්, ගෙදර රණ්ඩු සරුවල් වෙනවා නම් බොහෝ වෙලාවට අපි දකිනවා සමහර පවුල් තුල මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා, සමහරලාට කේන්තිය නිසා පවුල් පරිසරයේ සතුට නැති වුනහම නැත්නම් ප්‍රසන්න බව නැති වුනහම වලම් මුට්ටි පොඩි කරන එක, ගෙදර බඩු මුට්ටු කඩන එක, මේවත් එක්ක සිද්ධ වෙන්නේ ගෙදර නැවත මේ සඳහා මුදල් යොදවීමට සිදුවීම තුලින් අර මුදල් කළමනාකරණයක් නැත්නම් පවුලේ සැලසුමක් නැතුව යන ගමනක් සිද්ධ වෙනවා. ඉතින් ඔයත් අධ්‍යාපනය තවදුරටත් ලබා ගන්නවා නම් මුදල් කළමනාකරණය ගැන වගේම අනිත් දේවල් ගැනත්, ඒ වගේම නිවසේ පෝෂණය ගැනත් හොඳින් හිත යොමු කළොත්, පවුලේ තියෙන සතුට සමගිය වැඩි කරගත්තොත් මුදල ඉතුරු කරගන්න නැත්නම් මුදල් හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙන බව ඔයාටත් පැහැදිලි වේවි.